මට ගිහින් එන්න. මාසෙටම ඇති වෙන්න ගෙදරට බඩු ගේන්න යන්න හදන්නේ. ඉස්සෙල්ලාම බබාලා දෙන්නව ලෑස්ති කරලා තමයි ඉතින් මම ලෑස්ති වෙන්න ආවේ. මට නම් ඉතින් ලෑස්ති වෙන්න ගොඩක් වෙලා යන්නේ නැහැ. ඔළුව පීරගත්තා, ඔඩි කොලොන් ටිකක් දාගෙන බේබි ක්‍රීම් ටිකක් ගාගන්න තමයි ඉතින් තියෙන්නේ. ඉස්සර නම් ඉතින් එක එක විච්චුරණ වැඩ කරා. දැන් ඉතින් ඇත්තට මේවා කරන්න වෙලාවකුත් නැහැ. කරන්නෙත් නැහැ. බබාලා දෙන්න හම්බෙන්න කලින් නම් ඉතින් මම එක එක જાතිය ක්‍රීම් ගෑවා. ඒවා ගාලම දැන් නම් හොඳටම මට්ටු වෙලා ඉන්නේ. දැන් නම් ඉතින් ඇත්තටම බේබි ක්‍රීම් ටිකක් විතරයි මම ගාගන්නේ. ඔයාලා දන්නවා නම් හොඳ ක්‍රීම් එකක් මට කියන්නකෝ. මං එහෙම කිව්වේ මම දන්න ක්‍රීම් ගාලම මගේ මූණ හොඳටම සවුත්තු වෙලා තියෙන්නේ. ඇත්තටම ක්‍රීම් ಜಾති ගන්න දැන් නම් මම බය වෙලා තමයි ඉන්නේ. ඔයාලා දන්න හොඳ ක්‍රීම් එකක් තියෙනවා නම් මටත් ගාලා බලන්න පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. දැන් නම් ඉතින් මම ලැහැස්ති වෙලා ඉවරයි. මේක තමයි ඉතින් අද මම ඇඳගෙන යන්නේ. ඇත්තටම ඉතින් මේක ඇඳගෙන යනවා කියලා හිතුවට ටිකක් වෙලා යනකොට මම ওই ටී-ෂර්ට් එක ගලවලා වෙන ටී-ෂර්ට් එකක් ඇඳගත්තා. ඉස්සෙල්ලා ඇඳපු ටී-ෂර්ට් එක චුට්ටක් විතර මට අවුල් වගේ දැනුණා. ඒක නිසා මම මෙන්න මේ ටී-ෂර්ට් එක ඇඳගත්තා. චූටි බබාට නම් ඉතින් හොඳටම නිින්ද ගිහිල්ලා. දැන් ඉතින් අවශ්‍ය කරන බඩු ටිකත් ත්‍රිවිල් එකට දාගෙන යන්න තමයි හදන්නේ. මාර වැඩේ කියන්නේ ගෑස් එකත් වෙලාවටම ඉතින් ඉවර වුණා. ඒකත් ඉතින් මේ ගමම්ම ගන්න ඕනි. ඇත්තටම මට නම් ගෑස් එක උපරිම මාස 6ක් 7ක් පාවිච්චි කරන්න පුළුවන්. පෙලක් අයට නම් ඉතින් එහෙම බැරුව ඇති. අපි ඉතින් ගමේ ජීවත් වෙන අයනේ. ගමේ ඉතින් ඕනෙ තරම් දර තියෙනවනේ. ගෑස් එක ඉතින් උවමනා වෙලාවට විතරක් පාවිච්චි කරාම ගෑස් ඉතුරු කරගන්න පුළුවන් ඉතින්. පොඩි වඩු ටිකක් තිබ්බා. ඒ ටිකත් ඉවර කරගෙන ඇවිල්ලා දවල්ට කාලා ඉන්න තමයි හැදුවේ. අද ගෙදරින් එනකොට මොකුත්ම කාලා ආවේ නැහැ. බත් එකත් කාලා ඉතින් අපි කෙලින්ම ආවේ බඩු ගන්න කඩේට. ඇත්තටම මම මේක ඇතුළේ නම් ඉතින් වීඩියෝ කරගත්තේ නැහැ. ඒ ටිකත් අරගෙන ඉතින් ගෙදරට ආවා. ගෙදරට ඇවිල්ලා ඉක්මනට බඩු ටිකත් අස් කරගන්න ඕනේ. ඇත්තටම ගෙනාපු බඩු ටික ලස්සනට පිළිවෙලට අස් කරගත්තාම උයන වෙලාවට අපිට ගොඩක් පහසුයි. මම කිව්වනේ ඉතින් ගෑස් එක මම මාස 6ක් 7ක් පාවිච්චි කරනවා කියලා. ඇත්තට මේ කොහොමද දන්නවද? සාමාන්‍යයෙන් මම වතුරුණු කරන්නේ එහෙම නෑ. බත් එක උයන්නෙත් නෑ. ඔය හුමාලෙන් තම්බන වැඩ ඒවා කරන්නෙත් නෑ. ඒවා කරාම තමයි ගෑස් එක ගොඩක් ඉක්මනට ඉවර වෙන්නේ. ඉතින් ඒවා මම කරන්නේ එක්කෝ රයිස් කුකර් එකේ එහෙමත් නැත්නම් දරලිපේ. සාමාන්‍යයෙන් පොඩි කෑම හදනකොට නම් ඉතින් මම හැම වෙලේම ගෑස් ලිප තමයි පාවිච්චි කරන්නේ. අපිට ඉතින් අර නගරේ වගේ හැම වෙලේම ගෑස් ලිප පාවිච්චි වෙන්නේ නෑනේ. මොකද ගම්වල ඕනි තරම් දර තියෙනවා හොයාගන්න. ඒක නිසා දර ලිපෙත් උයන ගමන් තමයි මම ගෑස් ලිපත් පාවිච්චි කරන්නේ. කතාව ඉතින් මම බඩු ටිකත් ඉක්මනටම අස් කරගත්තා. ඇත්තටම දැන් ඉතින් ගෙනාපු එළවලු ටික සුද්ධ කරලා ෆ්‍රිජ් එකට දාගන්න තමයි ඉතින් තියෙන්නේ. මම ඉතින් එළවලු මස් මාළු නම් සතියකට පාරක් තමයි ගන්නෙ. මේ වගේ සුද්ධ කරගෙන එළවලු ෆ්‍රිජ් එකට දාගත්තාම උයන වෙලාවට අපිට ගොඩක් ලේසියි. සුද්ධ කර ඉන්න ඕනේ නෑනේ. අරගෙන සෝදලා කෑලි කපලා උයා ගන්න තමයි ඉතින් තියෙන්නේ. වෙනද නම් ඉතින් අපි බඩු ගේන්න යන්නේ රෑ වෙලා යනකොට ඉතින් ගෙදර ඇවිත් උයන්න වෙලාවක් නැති නිසා හැමදාම කෑම එකක් අරන් තමයි එන්නේ.
අද නම් ඉතින් මම හස්බන්ඩ්ට කිව්වා තාම රෑ වෙලා නැති හින්දා මම ගෙදර ගිහිල්ලා උයන්නම් කියලා. ඉතින් බඩු ටික එහෙම අස් කරලා මම ඉතින් උයන්න තමයි ලැහැස්ති වුනේ. ඇත්තටම ඉතින් මම ඇඳුම් මාරු කරගත්තේ නෑ. ඒක බොරු වැඩක්නේ. ඇඟ සෝදගත්තොත් ඉතින් දාඩිය පිරෙනවා මෙහෙම උයලා බඩු ටික අස් කරනකොට. ඒක නිසා ඔක්කොම වැඩ ටික කරලා ඉවර වෙලා ඇඟ හොදගෙන බත් කාලා නිදාගන්න විතරයි ඊට පස්සේ ඉතින් තියෙන්නේ. මම ඉතින් ගිය මාසේ ඉතුරු වෙලා තිබ්බ කැරට් ලීස් එහෙම ටිකක් තිබ්බා. ඒ ටික දාලා ඉක්මනට රයිස් එකක් හදාගත්තා. ඇත්තටම මම මෙහෙම හදන දවසට උඩහා ගෙදර අම්මලටත් කෑම ටිකක් දෙනවා ඉතින්. ඉතින් මම ඉක්මනට හදලා අම්මලටත් බත් එකක් ගිහින් දුන්නා. ඉතින් යාළුවනේ ඔයාලගෙන් මට උදව්වක් ඕනේ. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ආසයි නම් ඔයාලා පල්ලෙහාම මට කමෙන්ට් එකකුයි ලයික් එකකුයි දාන ගමන් මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබර්ස්ලා එක්කෙනා වැඩි වෙනකොට ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නේ. ඒ වගේම ඕගොල්ලෝ දාන ලස්සන කමෙන්ට් එකකට මට වීඩියෝ කරන්න තවත් ආස හිතෙනවා. තව අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමෙන් ඉන්න.